ඒ වගේම මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳන් නන්නාඳුනන වෙඩික්කරුවන් විසින් ඝාතන සිදු වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ආණ්ඩුවට අහිතකර හෝ ආණ්ඩුවට එරෙහි විය හැකි සියලු පුද්ගලයින්ට අභිරහස් ආකාරයේ මරණ හිමිවීමේ තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. මේක අපි මුලින්ම දැක්කේ කන්ටේනර් 323 හොරකම ගැන ගිහිල්ලා පොලිසියට පැමිණිල්ල දාපු ඒ පුද්ගලයා ඔහුව අභිරහස් ලෙස ඝාතනය කරා. ඊට පස්සේ දෙවෙනි මිනිමැරුම අපි දැක්කා මේ රටේ අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ජවිපෙ හිටපු කාඩර්වරයෙක් බව කියපු ඒ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මිය ගියා. ඊළඟට අපි දැක්කා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තමුන්ට තර්ජනය කර කියලා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීපු කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා අභිරහස් ලෙස වැළලාගෙන මිය යනවා. ඊළඟට අපි දැක්ක අර මහා භාණ්ඩාගාරයේ මුදල් ඩොලර් මිලියන 2.5 හොරකම් කරපු ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න හිටපු ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයේ තිබු නිලධාරියා සියතින් බලනහර කපාගෙන මිය යනවා දැක්කා. මේ වෙනකොට අපි දකිනවා හිටපු පොලිස්පතිවරයා ඊටාම අභිරහස් ලෙස මිය ගිහින් තියෙනවා. ඔහුගේ මිය යාම ඔහුගේ මිය ගිය බව දැනගන්න කලින් පොලිසියේ අර බට්ලර්ද කවුද කියලා මහත්තයෙක් ඇවිල්ලා කියනවා මේක මේ සියදීන් නසා ගැනීමක් කියලා. ඉතින් මේක පුදුම තත්වයකට මේ රට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන් අභිරහස් ලෙස මිය යෑම හෝ අභිරහස් ලෙස ඝාතනය වීම ඉන්පසු ඔවුන් සියදිවි නසාගත් අයයි ප්‍රචාරය කිරීම මේ වගේ තත්ත්වයන් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. නමුත් මේ සියල්ල පැත්තකට දාලා මේ ආණ්ඩුව හදන්නේ මේ ඉන්න අගවිනිසුරුතුමාගේ කාලය දීර්ඝ කරගන්න සියලු වැරදි කරන ගමන් අගවිනිසුරුතුමාගේ කාලය දීර්ඝ කරගන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නය අපිට ඊටාම තදින් පිටට ගන්න ප්‍රශ්නයක්.